දෙන්නා ස්තුති වේවා. අපි බලමු මේ පාස්කු කාලේදී මනුෂ්‍යයා විසින් දැනගත යුතු දේ ඇත්තටම දැනගත යුතු වුණාට ඒක මිනිස්සු දන්නේ මනුෂ්‍යයා දන්නේ ඒක වැරදි විදිහට. මේක ප්‍රචලිත කරලා තියෙන බොරු ආරංචියක්. අපේ ස්වාමීන් යේසුස් වහන්සේ ගැන ප්‍රචලිත කරලා තියෙන වැරදි ආරංචියක් පාස්කු සම්බන්ධයෙන්. මොකක්ද මේ වැරදි ආරංචිය? ගොඩක් තැන්වල උගන්වනවා. විශේෂයෙන් කතෝලික සභාව උගන්වනවා. ඒ වගේම ක්‍රිස්තියානි අයගේ මතයක් තියෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි උදෙසා පාපේ මිලේ ගෙවන්නේ නැද්ද කල්වාරි කුරුසේදී තුන් පාරක් වැටුණා කියලා. නමුත් තුන් පාරක් ඇත්තම යේසුස් වහන්සේ වැටුණාද? නැත්නම් ඒක බොරුවක්ද? ඒක ගොතපු කතාවක්ද? අපි දකිනවා දැන් Passion of Christ ඒ වගේ ෆිල්ම්ස් චිත්‍රපටි වල යේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය ගැන ඉතා අතිශයෝක්තියෙන් ඉතා මිනිහෙකුට දරා ගන්න බැරි වෙන විදිහට යේසුස් වහන්සේ කෑ ගන්නවා, මොර දෙනවා, ඒ වගේ දේවල් පෙන්නනවා. නමුත් ඒක එහෙමද? නැත්නම් ඒක ගොතපු දෙයක්ද කියලා අපි බලමු. දැන් ආසික වචන හැටියට දෙනවාසික වචනය කියලා තියෙන හැටියට යේසුස් වහන්සේ පාවා දුන්නෙන් පස්සේ උණු සිද්ධිය සැකෙමින් බලමු. යේසුස් වහන්සේ පාවා දුන්නෙන් පස්සේ මොකද වෙන්නේ? යේසුස් වහන්සේ පාවා දුන්නෙන් පස්සේ ලෝක සුභාරංචි තියෙනවා 21 වෙනි පරිච්ඡේදයේ ලෝක සුභාරංචි 23 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදය. එතන කියනවා ඔහු උන්වහන්සේ ගෙන යන කල පිටිසරින් එන කිරේනී සීමොන් නම් මිනිසෙකු අල්ලා යේසුස් වහන්සේ පස්සෙන් කුරුසිය උසලාගෙන යන්නට ඒක ඔහු පිට තැබුවෝය. කිරේනී සීමොන් කියන මිනිසයා වල්ලලා යේසුස් වහන්සේ කුරුසිය ඒවාය හිතුවා යේසුස් වහන්සේලා ගෙන යන්න අමාරුයි කියලා. මොකද යේසුස් වහන්සේ වෙනකොටත් ගොඩාක් වද හිංසාවල් ලක් කළා තිබුණා. ඒක කිරේනිය කියන ගමෙන් ආවා වූ පිටිසර ගමක්. ඒ ගමෙන් එන සීමොන් කියන මනුෂයාගේ කරේ එක තැබුවයි කියලා තියෙනවා. හැබැයි සීමොන් එක ගෙනිච්චයි කියලා නෑ. හරි. අපි බලමු ඒක ගෙනිච්චේ කවුද කියලා. යෝහන් සුභාරංචියේ 19 වෙනි පරිච්ඡේදයේ ඒක තියෙනවා කවුද ගෙනිච්චේ කියන එක. යෝහන් සුභාරංචියේ 19 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. යෝහන් සුභාරංචි 19 17 කියනවා උන්වහන්සේම කුරුසිය උසුලාගෙන එබ්‍රේ භාෂාවෙන් ගොල්ගොතායයි කියන ලද ස්කබල ස්ථානයට පිටත්ව ගියසේක. කවුද උසුලකට ගියේ? යේසුස් වහන්සේමයි. කවුද කියන්නේ? යෝහන්. අර ඉස්සෙල්ලා එක කියන්නේ ලූක්. ලූක් එතන හිටියේ නෑ. ලූක් එක දැක්කේ නෑ. ලූක් කියන්නේ පාවුල්ගේ ගෝලයානේ. නමුත් මේ කියන්නේ යේසුස් වහන්සේ ගෝලයා. යේසුස් වහන්සේ ගෝලයා කුරුසේ පාමුලම හිටියා. එයා කියනවා යේසුස් වහන්සේම කුරුසිය උසුලාගෙන ගියා කියලා. ඒතර කවුද කුරුසිය උසුලාගෙන ගියේ? කිරේනිය සිමියොන් නෙවෙයි. මොකද පාපේ බර කුරුසියේ තියෙන පාපේ බර කිරේනිය සිමියොන්ට දරන්න බෑ. එහෙනම් ඒ පාපේ බර දරන්නේ කවුද? පරණ කිසිමේදී මනුෂ්‍යයාගේ පාප වෙනුවෙන් පූජා වෙන්නේ කවුද? පරණ කිසිමේදී මනුෂ්‍යයාගේ පාපේ වෙනුවෙන් පූජා වෙන්නේ බැටළු පැටියෙක්. මොන වගේ බැටළු පැටියෙක්ද? දෙනාසේ මොසෙස්ට කතා කරලා කියනවා නික්මයාම 12 වෙනි පරිච්ඡේදයේ නුඹලා නික්මයාම 12 3 වෙනි පදේ ඉඳන් නුඹලා ඊශ්‍රායල්ගේ මුළු සමුදාවට කතා කොට මේ මාසේ 10 වෙනි දිනදී උන්ගේ පියවරුන්ගේ පවුල් වල වශයෙන් පවුලකට බැටළු පැටවෙකු බැගින් එක එක අය බැටළු පැටවෙකු ගන්නේය. ඉතින් බැටළු පැටවෙකු කන්ට ගේ වැසියෝ මදි නම් ඔහුද ඔහුගේ ගේ ළඟ සිටින ඔහුගේ අසල්වාසියාද මිනිසුන්ගේ ගණන හැටියට එකෙකු ගන්නෝය. එක එක මනුෂ්‍යයා කන ප්‍රමාණය හැටියට බැටළු පැටවා සම්බන්ධව ගණන් කර ගනිත්වා. ඒ බැටළු පැටවා කැලලක් නැති අවුරුද්දක් වූ පිරිමි සතෙක් විය යුතුය. අවුරුද්දක් වූ බැටළු පැටියෙක් හෝ එළු පැටියෙක් වෙන්නත් පුළුවන්. ඒක අවුරුද්දක් වයස පිරිමි සතෙක් වෙන්න පුළුවන්. කැලලක් තියෙන්න බෑ.
තුවාල තියෙන්න බෑ. සමහරක් කාට බොරුකියෝ එහෙම අල්ලලා නියපොතු ගහලා අතෑරිච්ච එහෙම තුවාල කැරල් තියෙන බැටළු වැටෝ හිටියනේ. එතකොට එහෙම කෙනෙක් වෙන්න බෑ. තුවාල තියෙන්න බෑ, අසනීප වෙන්න බෑ. ශක්තිමත් බැටළු පැටියෙක් තමයි ගන්නෙ මොනාටද? පූජාවට. එතකොට දැන් මේ බැටළු පැටිය කාගේද? එක පවුලට එක බැටළු පැටියෙක් ගන්න ඕන. ඒ පවුලේ අය මදි අඩු නම් බැටළු පැටියගේ මස් කන්න තරම් බැටළු පවුලේ අයට බැරි නම් අල්ලපු ගෙදර අයත් එක්ක එකතු වෙලා පවුල් දෙකටම එක බැටළු පැටියෙක් ගන්නත් පුළුවන්. හරි? ඒක එක්සත්කම. එතකොට මේ බැටළු පැටියා කාගේ බැටළු පැටියද? මේ බැටළු පැටියා ඒ පවුලේ බැටළු පැටියා. පවුලේ පාපේ උදෙසා පූජා කරන බැටළු පැටියා. හරි? එතකොට මේ බැටළු පැටියාගේ සමාන වෙන්නේ කාටද? අලුත් ගිස්මේදී. අලුත් ගිස්මේ සමාන වෙන්නේ යේසුස් වහන්සේට. යේසුස් වහන්සේ මොන බැටළු පැටියද? යේසුස් වහන්සේ බෞද්ධිස්ම ලබන්න එනකොට යොහන් යේසුස් වහන්සේ දැකලා මෙහෙම කියනවා. හරි? යොහන් සුභාරංචි පළවෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදය. පසුවදා වූ තමා ළඟට යේසුස් වහන්සේ එනවා දැක කතා කොට අන්න ලෝකේ පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටියානෝ. අන්න ලෝකේ පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටියානෝ. මනුෂ්‍යයාගේ නෙවෙයි. පවුලේ එක පවුලක නෙවෙයි. ඊශ්‍රායල් වංශේ නෙවෙයි. ඊශ්‍රායල් පවුල් වල නෙවෙයි. ඊශ්‍රායල් රට වෙනුවෙන් නෙවෙයි. ලෝකයේ වෙනුවෙන් බැටළු පැටියා කාගේද? දෙවියන් වහන්සේගේ බැටළු පැටියා. ඒතර ඊශ්‍රායල් පවුල් වල ගන්නා බැටළු පැටවෝ නොකැලල් ශක්තිමත් පිරිමියෙක් බැටළු පැටව නම් ඒ මුළු ලෝකයේ වෙනුවෙන් ගන්න දෙවියන් වහන්සේගේ බැටළු පැටියා කවුද? ශක්තිමත් පිරිමි නොකැලල් පුද්ගලයෙක්. ශක්තිමත් දුර්වලයෙක් නෙවෙයි. ඒතර මේ බැටළු පැටියා කුරුසෙ උසගෙන යනකොට වැටුණාද? බයිබලයේ කොතනකවත් ඒක කියලා නැහැ. එහෙනම් කවුද වැටුණා කියලා කියන්නේ? වැටුණා කියලා කියන්නේ විශේෂයෙන් දෙවියන් වහන්සේට විරුද්ධව යේසුස් වහන්සේගේ සත්‍ය විකෘති කරන අය. වදක්වත් යේසුස් වහන්සේ වැටුන්නේ නැහැ. ඒ වගේම යේසුස් වහන්සේ මොර ගහලා ඇඬුවේ නැහැ. කසේ පාරවල් ගහද්දී ඔයගලන්ට පේනවා අර පැෂන් ඔෆ් ක්‍රයිස්ට් කියන චිත්‍රපටියේ යේසුස් වහන්සේ මොර දීලා කෑ ගහනවා. නෑ එහෙම වුන්නේ නැහැ. එහෙම වුන්නේ නැහැ කියලා කොහොමද අපි දන්නේ? යේසුස් වහන්සේ දන්නවා තමාගේ පූජාවෙන් ඉදිරියට එන ඵල මොකක්ද කියලා. හරි? එතකොට යේසුස් වහන්සේ මේ ඵලේ නිසා යේසුස් වහන්සේ මොකද කරේ? යේසුස් වහන්සේ ඵලේ දන්න නිසා යේසුස් වහන්සේ මොකද කරේ? යේසුස් වහන්සේ මේ ඒකට දුක් කෑමර ගහන්න ගියේ නැහැ. දැන් ස්ත්‍රියක් වේදනාවම අඬනවා, කෑ ගන්න විලාප තියෙනවා. නමුත් දරුවා ඉපදුනන් පස්සේ ස්ත්‍රියට සන්තෝෂයක් තියෙනවා. නමුත් දරුවා ඉපදෙන්න ඉස්සෙල්ලා වේදනාවක් තියෙනවා. එතකොට යේසුස් වහන්සේට වේදනාවක් තිබුණාට යේසුස් වහන්සේ ඒක දරාගත්තා. කෑ ගැව්වේ නැහැ. දැන් අපිට දුකක් ආවම අපි කෑ ගන්නවා, අඬනවා, විලාප දෙනවා. සමහරක්ල වෛර කරනවා. සමහරක්ල ඊර්ෂ්‍යා කරනවා දුක ආවම. මොකද යේසුස් වහන්සේ මොකද කරේ? හෙබ්‍රේ පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ උන්වහන්සේ වනායි තමන් ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසිය දරාගෙන පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ වැඩ හිඳගත්සේක. උන්වහන්සේ වනායි තමන් වහන්සේ ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය නිසා ලැජ්ජාව සැලකුවේ නැහැ. කුරුසිය දරාගත්තා. කෑ ගැව්වේ නැහැ. දැන් අපි කෑමර දෙන්නේ වේදනාවකට අපි කෑමර දෙන්නේ අපි දරා ගන්න බැරි නිසානේ. යේසුස් වහන්සේ දරාගත්තා කියලා තියෙන්නේ. එහෙනම් උන්වහන්සේ කෑමර දුන්නේ නැහැ. කෑමර දුන්නා නම් ඒ තේරුමක් නැහැ. මත උන්වහන්සේ එකතැනකදී කිව්වා මාගේ දෙවියනි ඔබ මාව අත්හැරීමක් නිසාද කියලා. ඒ කිව්වේ ඇයි? ඒ කිව්වේ යේසුස් වහන්සේ සම්බන්ධ අනාගත වාක්‍යයක් තිබ්බා. දාවිත් විසින් කියපු ගීතාවලිය 22. යේසුස් වහන්සේ කුරුසියේ කියන වචන ටිකම දාවිත් කියනවා. මාගේ දෙවියනි යේසුස් වහන්සේ කියන කල්වල කුරුසියේදී මාගේ දෙවියනි ඔබ මාව අත්හැරීමක් නිසාද? ඒක ඇවිල්ලා අනාගත වාක්‍යයක් සම්පූර්ණ වෙන්න තිබුණා. යේසුස් වහන්සේ ගැන කියපු අනාගත වාක්‍යයක් ගීතාවලිය 22. ඒක දාවිත් කියනවා. ඔහු මාගේ අත්පා සිදුරු කළෝය. මාගේ වස්ත්‍ර ඔවුන් අතර බෙදාගත්තෝය. දාදු දමා බෙදාගත්තෝය. දාවිත් යන අත්පා සිදුරු කළේ නෑනේ. දාවිත්ගේ වස්ත්‍ර බෙදාගත්තේ නෑනේ. උන්වහන්සේ මාගේ ආත්මේ පාතාලයේ කුණුවෙන් ඉඩ නාරිනසේක ගීතාවලිය 16 කියනවා.
එතකොට ගෙදර 22 කියනවා මාගේ දෙවෙනි මාගේ දෙවෙනි උපමා ඇත්තරීමක් නිසාද කියලා. ඒ අනාගත වාක්‍ය සම්පූර්ණ වෙන්න ඕන නිසා යේසුස් වහන්සේ කියනවා. මිනිස්සු හිතනවා යේසුස් වහන්සේ දෙවෙනි මේ එතනදී අමාරුකම් වෙන්නවා කියලා නෑ. ඒක කිව්වේ නැත්නම් ඒක සම්පූර්ණ වෙන්නේ නෑ. ඒතර අනාගත වාක්‍යයෙන් කියපු සියලු දේ සම්පූර්ණ වෙන්න ඕන. එතකොට යේසුස් වහන්සේ කොතනකවත් වැටුනේ නෑ. යේසුස් වහන්සේගේ කුරුසේ වෙන කවුරුත් උස්සන් ගියෙත් නෑ. යේසුස් වහන්සේ උස්සන් ගියා. උන්වහන්සේ ශක්තිමත් බැලු පිටියෙක්. අපේ පාපය මිල ගන්න උන්වහන්සේ ශක්තිමත්. එතකොට ඒක එහෙම උන්වහන්සේ ඒක වැටුණයි කියලා කියන්නේ කවුද? ඒ සත්‍ය විකෘති කරන අය. Passion of Christ කියන්නේ ඒ දෙවියන්ගේ සත්‍ය විකෘති කරලා ගාපු චිත්‍රපටියක්. ඒකෙන් ඒගොල්ලෝ මුදල් හම්බ කරා. ඒක නිසා අපි දැනගන්න ඕන සත්‍ය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ උදෑසන මට ඔයගොල්ලන්ට කියන්න ඕනකම තිබුණා. යේසුස් වහන්සේ වදනකට වැටුන්නේ නැහැ. කුරුසිය උන්වහන්සේ අරගෙන ගියා. උන්වහන්සේ ශක්තිමත් වැටලු පැටියා අපගේ පාපේ දරා ගන්න පුළුවන්. මුළු ලෝකෙම පාපේ දරා ගන්න පුළුවන් වූ දෙවියන් වහන්සේගේ එකම වූ නිර්මල වූ සුද්ධ නොකලල් වැටලු පැටියා. හරි වැටුන්නේ නැහැ. අර සමානකයක් ගෙන මරිතුමියගේ ඔඩුක්කුට උකුලට අරන් සැනසුවා කියලා. එහෙම උන්නේ නැහැ. මරිතුමිය ඇවිල්ලා යේසුස් වහන්සේ මරිතුමිය බාර කරා ගෝලයට ස්ත්‍රිය කියලා කිව්වේ. ස්ත්‍රිය කියලා කතා කරේ. අම්මා කියලා කිව්වේ නැහැ. අම්මයි පුතයි සම්බන්ධයක් එතන නැහැ. මොකද එතන ඉන්නේ මිනිහෙක්. මුළු ලෝකෙ වෙන පූජා වෙන මිනිහෙක් ඉන්නේ. ඒ මිනිහා දෙවියන් වහන්සේගේ බැලු පැටියා. ශක්තිමත්. දුක් විඳා. කැමර දුන්නේ නැහැ. දරාගත්තා. උන්වහන්සේ දැනගත්තා උන්වහන්සේ එකෙන් ඉදිරියට කොට මේ ලෝකෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ විශ්වාස කරන යන බව උන්වහන්සේ දැනගත්තා. අවසාන වශයෙන් තව බදයක් බලමු. යසාය පොතේ 53 වෙනි පරිච්ඡේදයේ යසාය 53 11 වෙනි පදේ. උන්වහන්සේ තමන් ආත්ම වේදනාවේ ඵල දැක තෘප්තියට පැමිණෙනසේක. උන්වහන්සේ තමන් වහන්සේගේ ආත්ම වේදනාවේ ඵල මානසික වේදනාවක් තියෙනවා. නමුත් මානසික වේදනාව උන්වහන්සේ දරා ගන්නවා. ඒක දරා ගන්න එක කාටවත් කියන්නේ නැහැ. හරි කොතරම්වත් කෑ ගන්න නැහැ ඒසවාසේ. වැටෙන්නේ නැහැ. ශක්තිමත්. ඒ පාර කාගෙන කුරුසිය උස්සගෙන යනවා. එතකොට උන්වහන්සේගේ ආත්ම වේදනාවක් තියෙනවා. මම මවපොන්ෂන් නේද මට මෙහෙම කරන්නේ කියන එක. මොකද ඒකේ ඵලය උන්වහන්සේ ඉස්සරහට භුක්ති විඳිනවා. ඒ ප්‍රීතිය උන්වහන්සේ තියෙනවා. ඒතර ඒ නිසා උන්වහන්සේ තෘප්තියට පැමිණෙනවා. ආත්ම වේදනාවේ ඵල දැක තෘප්තියට පැමිණෙන සේක. ඒ නිසා අද අපිට ප්‍රශ්නයක් ආවම අපිට මොකක් හරි කරදරයක් ආවම සිත් එවලක් ආවම අමාරුකට අපි අඬනවා කැමර දෙනවා විලාප දෙනවා. නමුත් එතනදී අපිට පිට වෙන්න පුළුවන් මිනිසෙක් ඉන්නවා. මොකද කුරුසියේ මැරුණේ දෙවි කෙනෙක් නෙවෙයිනේ. දෙවියන් වහන්සේ මිනිසාව අතහැරලා තිබුණානේ. යේසුස් වහන්සේ අතහැරලා තිබුණානේ. ඒක කුරුසියේ මැරුණේ පෞකාර මිනිසෙක්. පෞකාර කියන්නේ අපි වෙනුවෙන් අපේ පාපේ දරාගත්තා මිනිසෙක්. ඒ නිසා අපිට පුළුවන් වෙනවා ඕනම පරීක්ෂාවකදී ඕනම ප්‍රශ්නයකදී ඕනම ආර්ථික ප්‍රශ්නයකදී ඕනම අසනීපයකදී යේසුස් වහන්සේ දිහා බලන්න. බලලා සාතන්ට අපි කියනවා ඔබ අපරාධ කළා ඉවරයි. කවුද? මිනිසෙක් වූ ක්‍රිස්තුස් වහන්සේ ඔබ අපරාධ කළා ඉවරයි. ඒ මිනිසා දැන් මලුන්ගෙන් නැගිටලා ජීවමානව සිටිනවා. ඒක වෙන කවුරුත් නෙවෙයි. දේවත්වයට අතහැරලා මනුෂ්‍යත්වයට ආව මගේ ක්‍රිස්තුස් වහන්සේ. අනේ ඇදෙilla අපි තියාගමු. යේසුස් වහන්සේ ශක්තිමත්. අපගේ සීල කරදර දරන්න, සීල පරීක්ෂාවල් දරන්න, සීල ප්‍රශ්නගෙන ලෝසුලන්න අපි වාපෙන් කරලා අවසානයේදී අපිව සදාකාල ජීවිතයට ගෙනියන්න යේසුස් වහන්සේ ශක්තිමත් බැටළු වැටියා දෙවියන් වහන්සේගේ. උන්වහන්සේ දුර්වලෙක් නෙවෙයි. හරි. අනේ ඒක දැනගන්න. බොහෝ විට උන්වහන්සේ ගැන මිනිස්සු අඬනවා මේ කාලෙදී. අයියෝ යේසුස් වහන්සේ මෙහෙම කරේ කියලා මිනිස්සු අඬනවා. විශේෂයෙන් මහසුකරදර මිනිස්සු අඬනවා. නමුත් යේසුස් වහන්සේ කිව්වා මා නිසා නොහඬා. නුඹලා සහ නුඹලාගේ දරුවන් නිසා අඬවල්ලා. ලෝක 23 යෙරුසලෙම ස්ත්‍රීවරුන්ට කිව්වා යෙරුසලෙම දුවරනි මා නිසා අඬන්න එපා. නුඹලා සහ නුඹලාගේ දරුවන් නිසා අඬවල්ලා කියලා. ඒ නිසා ඔයගොල්ලෝ අඬනවා නම් අඬන්න ඔයගොල්ලෝ වෙන්නේ. යේසුස් වහන්සේගෙන් අඬන්න එපා. උන්වහන්සේ ශක්තිමත්. උන්වහන්සේ කාර්ය කරලා ඉවරලා මැරිලා මලුන්ගෙන් නැගිටලා දැන් දෙන්නාසේ දකුණු පැත්තේ ඉන්නවා. උන්වහන්සේ එන්න යනවා. ඒයිම බලාගෙන සිටින්න. right? යේසුස් විතරයි.